ටීචර් ආවා. ගෑනු ළමයි මොනවද මේ කතා කර කර ඉන්නේ නැකිටින්නකෝ. ටීචර් ඇවිල්ලා ඉන්න පේන්නේ නැද්ද? ටීචර් good morning. මේ ටීචර් යාර හදන්න දුන්න පැවරුම් බෝඩේ මම කට්ටියට කිව්වා මේ හදාගෙන එන්න කියලා. ඒගොල්ලෝ හදාගෙන ඒ ටීචර්. හරි. ආයුබෝවන් ළමයි. ආයුබෝවන් ටීචර්. අනේ හරියට කියන්නකෝ කට්ටියම එකට කියන්නකෝ. මොකද කරන්නේ ඔයාලා? අනේ මන්දනේ හරියට කියන්නකෝ කට්ටියම. මේ ඔයාලා මොනවද කරන්නේ එකට කියන්න. මේ ගෑනු ළමයි කට්ටියත් නැකිලා එකට කියන්න සද්දෙට ටීචර් ආයුබෝවන් කියලා. ඔන්න ආයෙත් එකට කියමු. ඔන්න ආයුබෝවන්. ටීචර් ඊයේ අර දුන්න වැඩ ඔක්කොම මම කරගෙන ආවා. ටීචර් කිව්වේ අර ඊයේ මේ කරගෙන ආපු නැති අර ගහනවා කියලා. මේ මං හිතන් ටීචර් සඳුන්ලා කට්ටිය කරගෙන ඇවිල්ලා නෑ. මං උදේ ආපු හැටි කිව්වා ටික කරන්න කියලා. එයාලා කිව්වා මට කටවාගෙන ඉන්න කියලා. ඒකට ටීචර් මොකක් හරි කරන්න ඕනේ. මොකද මම පන්තියේ නායකයනේ ටීචර්. මට එහෙම කතා කරන්න බෑනේ. මේ මොකක් හරි සඳුන්ට නම් කරන්න ඕනේ ටීචර්. මට හැමතිස්සෙම කියනවා මම පන්ති නායකයනේ ටීචර්. අපෝ හලෝ. ඔයාලගේ සත්‍ය හොඳටම වැඩියනේ. අනේ මොකද ඔයා හිටගෙන කරන් ඉඳ ගන්නකෝ. එපා වෙනවනේ ඔයාලා එක්ක සද්ද කරන්න එපා. තමන්ගේ වැඩක් බලා ගන්න. ඔයාලා කෑ ගහනකොට කොහොමද මේ අල්ලපු පන්ති වල ටීචර් උගන්වන්නේ? පවුනේ. වැඩක් කරගන්න. අනේ ගෑනු ළමයි ඔයාලා හිටගෙන මොකද කරන්නේ? ඔයාලගේ සද්ද හොඳටම වැඩි. සද්ද නැතුව වැඩක් කරගන්නකෝ. මේ මන්දනේ මට ටීචර් බාර දුන්න ඔයාලා බලා ගන්න කියන්නේ. මම මොනිටර් හින්දා. කොහෙද? වොෂ්රූම් එකට. නෑ. දැන් වොෂ්රූම් යන්න දෙන්න එපා කියලා මට ටීචර් කිව්වේ. මේ ඉන්ටර්වල් එකකට විතරයි වොෂ්රූම් යන්න දෙන්න බෑ. නෑ. ටීචර් කියනවා හොඳේ. යන්න දෙන්න බෑ. යන්න එපා. යන්නකෝ. මම ඔයාලට හොඳ වැඩක් කරන්න. යන්නකෝ. මම ඔයාලට හොඳ වැඩක් කරන්න. ඉන්නකෝ. මේ තොසිත් මේ කෑ ගහන කට්ටියගේ නම කියන්නේ. මට කියන්නකෝ කෑ ගහන කට්ටියගේ නම. අර කෑ ගහනවා නේද? ඉන්නකෝ මම නම ලියා ගන්න. ඔව් නේද? අර ප්‍රභාෂර නේද කෑ ගහන්නේ? එයා තමයි. ඉන්නකෝ ප්‍රභාෂරවත් ටීචර් කියන්න ඕනේ. එයා හරියන්නේ නැහැ. මේ අහගන්න හැමෝම මම කෑ ගහන කට්ටියගේ නම් ටික දීලා තියෙන්නේ. මම මේක ටීචර් දෙනවා. ඊට පස්සේ ඔයාලට ගුටි ගන්න වෙයි. හරිද? එහෙනම් කෑ ගහන්න නැතුව ඉන්න. හරිද? මේ මම ඔක්කොම නම් ටික ලියලා තියෙන්නේ. අර අරයත් කෑ ගහනවනේ. හරි. ඔයාගේ නමත් ලිව්වා. ඔයාටත් දැන් ටීචර් ගුටි ගන්න වෙයි. ටීචර් මේ පන්තියම ටීචර් නැති වෙලේ හැමෝම කෑ ගැහුවා. ටීචර් කෑරු ළමයිනුත් කෑ ගැහුවා. අර ගොල්ලොත් කෑ ගැහුවා. ටීචර් මම මේ නම් ලිස්ට් එක ලියලා තියෙන කට්ටියනේ මේ ටීචර් බලන්නකෝ. මේකේ ඔක්කොම තියෙනවා ටීචර් මේ කෑ ගහපු කට්ටියගේ නම් ටික. ටීචර් බලලා යාලට හොඳ දඬුවමක් දෙන්න. මං කිව්වා ටීචර් කෑ ගහන්න එපා කියලා. ඇහුවේ නෑ මං කියන එක. මචං සද්ද පොඩ්ඩක් වැඩි මේ කතා කරලා ඒක අවුලක් නෑ. මේ හිමීට කතා කරපන් නැත්තම් ඩීටේල් වැඩුම් අහන්නේ. අඩෝ මේ අපි කතා කරන්නේ කවුද බං? නෑ. උඹලා කතා කරපල්ලා කිසි ගැටලුවක් නෑ හිමීට. මොකද සද්ද ඇහුනොත් ඉවරයිනවා. ඩීටේල් වැඩුම් අහන්නේ දන්නවනේ ඉතින් ආයේ. බජවනා සුපිරි ඒ වුණාට සද්ද පොඩ්ඩක් වැඩි බං. අම්මට ඕනේ බං. ඔව් ඒක තමයි පොඩ්ඩක් අඩු කරපන් හරි බං හරි අඩු කරන්න. එල සුපිරි අඩු කරලා ගහපන්. හරි මාත් එන්න දාන්න දෙන්න. හරි ගහන්නේ ආව. ගෑනු ළමයි ඔයාලා සද්ද වැඩි වගේ. පොඩ්ඩක් සද්ද අඩු කරගන්න. මොකද මේ ආවොත් මටත් බැනුම් ගන්න එනවා. ආයේ පන්තියෙන් පුටි ගන්න ඊට පස්සේ කෑ ගැහුවා කියලා. මචං මොකද ගන්නෙ? ඔය දැලේ එල්ලෙන්න එපා බං. ටීචර් එදත් කිව්වනේ එල්ලෙන්න එපා කියලා දැලේ. අඩෝ දැල ගැලපෙයි බං. අයියෝ මොකද්ද බං කරන්නේ කිව්වනේ දැල ගැලවෙයි කියලා. මට තේරෙන්නේ නෑ බං. අවුලක් නෑ මම ඔකල වල දාන්න. ඔබම මිටියකු යන්නේ නෝන වෙන්න ඕනේ. මං හිතගෙන දාන්න. අඩේ උනාට බං. අවුලක් නෑ බං. අනේ ෂුවර් නේ බං. ආය අහන ෂුවර්ද කියලා. අවුලක් නෑ යම්මා මං අර වල දාන්න. මෑ බාපේ උන්ට හද්ද දාලා වුණා බං කන පුපුරන්න ගන්න දාගනේ. අපේ එකට හද්ද දාන්න උඹ කවුද? මතක තියාගනින් අපේ එකට අත තිබ්බත් කැලි ගලවන දාගනේ. අල්පාරේ අතෝ කොහමද බලු අපේ උන්ට කියන්නේ? නේද බං? බබාය වෙන්න එපා හරි. සඳුන් බබාය වෙන්න එපා. මම ඉන්නවා. පුළුවන් නම් අතත් මම මේකට වෙන දේවල් දාගන්න. කන පාරයට. පාරේ අම්මද දැන් බලන්න ඉන්නේ. ළමයි මොකද මේ කෑ ගහගන්නේ? ඒ රණ්ඩු වෙන්නේ. මොකද්ද ගැටලුව කියනකෝ ඒ රණ්ඩු වෙන්නේ? ප්‍රශ්නේ කියන්නේ මේකයි ටීචර්. මේ මූව ඇවිල්ලා අපේ පන්ති උන්ට සද්ද දාන්න දෙනවා. මම කවදාවත් අපේ පන්ති උන්ට සද්ද දාති සද්ද නැතුව ඉන්නේ නැහැ ටීචර්. අනේ. දැන් වැඩක් නැහැ. කවුද මේ පන්ති naikයා? පන්ති naikයා නම මම. තමුසේද පන්ති naikයා? නියමයි. කවුද යකෝ තමුසේ වගේම පන්ති naikකන් දෙන්නේ? ඇයකෝ තමුසේ ළමයින්ට ආදර්ශයක් වෙන්න වැඩ කරන්නේ. බයිලා ගමුද රීමික්ස් කරලා. බයිලා ගමුද රීමික්ස් කරලා.
රාගතාල පටල ගත්ත ගීතලවම කළඹ ගත්ත බයිලගමුද රීමික්ස් කරලා බයිලගමුද රීමික්ස් කරලා බයිලගමුද රීමික්ස් කරලා රාගතාල පටල ගත්ත ගීතලවම කළඹ ගත්ත බයිලගමුද රීමික්ස් කරලා බයිලගමුද රීමික්ස් කරලා බයිලගමුද බයිලගන්න රීමික්ස් කරලා බයිලගන්න ඇබල තොම් මේ බූරුවෙක් වගේ ඔහොම හින්දු කියලා හරිනවද මේ වටේ උරුරු ගන්නත් දෙන්න හිතනවා බයිලගමුද රීමික්ස් කරලා තේරෙන්නේ නැහැ මොන මොන ජය බලන්න තව හින්දු කියන්නේ රාගතාල මටල ගත්ත ගීතලම ගාලම ගත්ත බයිලගමුද රීමික්ස් කරලා කියමු බයිලගමුද රීමික්ස් කරලා කමල් පරිකෝ මේ දෙමළ මිස් ඇවිල්ලා බං අපෝ පාවෙනවා බං මම වැඩ කරෙත් නෑ මට තේරෙන්නේ නෑ බං මේ ආවන්කෝ අපි ඉඩිට ෂේප් එක කට් කරමු බං කට් කරමු බං අවුලක් නෑ ඕම වර ටොයිලට් එක පැත්තට ඉමු වරේ යන්න මේ අරුවත් අර ගන්න වරේ පවුනේ බං කම් වරෙන් යන්න රියා වරේ මීට වරෙන්